දැන් අසුභ භාවනාව තුළ අසුභ භාවනාව ගොඩාක් අය වැරදියට කරන්නේ. ඇයි වැරදියට කරන්නේ? කොහොමද ඔයගොල්ලෝ අසුභ භාවනාව කරන්නේ ගොඩක්? අසුභ භාවනාවේ හොඳට අපි බලලා කියනවා මේක අපිරියයි. මේක පණුව ගහනවා. ගන්න දෙයක් නැහැ. අසුභය මේක අපිරියයි, පිළිකුලයි. එහෙම කියන්නේ අපි මොකද මේ කරන්නේ? හිතෙන් ප්‍රතික්ෂේප කරනවා. නැද්ද? බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කරේ නැහැ. බලන්න බුදුරජාණන් වහන්සේ අසුභ භාවනා සතිපට්ඨානයේ කායानुපස්සනාව තුළ බුදුරජාණන් වහන්සේ මේ පටික්කුල මානසිකාරය කියන එක විස්තර කරලා තියෙන විදිය. බුදුරජාණන් දේශනා උබතෝ මුඛා මුතෝලි පුරා. මේ දෙපැත්ත කට ගැට ගහපු මේ ධාන්‍ය මල්ලක් තියෙනවා. ඒ ධාන්‍ය මල්ලේ තියෙනවා වී තියෙනවා, මුං තියෙනවා, මෑ තියෙනවා, කව්පි තියෙනවා වගේ ධාන්‍ය තියෙනවා. හරිද? ඊට පස්සේ මොකද කරන්නේ? නුවණ තියෙන මනුස්සයෙක් ඇස්වැදි පුරුෂයෙක් ඇවිල්ලා මේක ලිහලා මේකේ තියෙන ධාන්‍ය වෙන් කරනවා. මේ හාල්, මේ මුං, මේ කව්පි, මේ මෑ. දැන් කිසිම එකක් එක්ක තරහක් ඇති කරගත්තද? නැහැ. මොකද්ද මේ කරලා තියෙන්නේ? වෙන් කරලා බලලා තියෙනවා. ඔය විදිහට මේ ශරීරයේ හිස කෙස් වලින් පහළට යටිපතුලෙන් උඩ තියෙන මේ ශරීරය සමකින් වැසී තිබෙනා මේ ශරීරේ වෙන්කොට බැලීමක් කරන්නේ. තේරුණාද? අපි ගොඩාක් අඩ කියන මේ අපිරියයි කියන. එහෙම ගන්න නෑ. තේරුණාද? යමක තියෙන සැබෑ ස්වභාවය ඒක. නවසීවතික භාවනාව කියලා එකක් තියෙනවා. මලමිනියක් කුණු වෙන ආකාරය. ඒකෙත් ඔය අපිරිය සංඥාවක් නෙමෙයි ගොඩනගන්නේ. මේ ශරීරයේ තියෙන්නේ මෙන්න මෙහෙම ස්වභාවයක් නේ කියලා මධ්‍යස්තව බලනවා. තේරුණාද? මධ්‍යස්තව බලනකොටයි යමක් දිහා මධ්‍යස්තව බලනකොටයි ඒකේ යථා ස්වභාවය තේරෙන්නේ. ඒකයි සතිපට්ඨානය තුළ මොකද්ද කියන්නේ බුදුරජාණන් වහන්සේ? ඇලීමත් ගැටීමත් දෙකම ප්‍රහාණය කරන්න ඕන. තේරුණාද? බලන්න අපි ඇලීම අතාරිනකොට කොයි පැත්තටද වැටෙන්නේ? අනිත් අන්තයට වැටෙනවා. මොකද්ද? ගැටීමට. එහෙම නොවැටී ඉන්නයි ඕනේ.